NPP වෙස්මුණ දාගත්ත JVP එක ආණ්ඩු බලය ගත්තු දා ඉඳලා මේ රට හැරෙව විනාශකාරී මාවතකට ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කියන මිනිස්සුන්ව මර්ධනය කරන්න තර්ජන ගර්ජන කරන තැන ඉඳලා උසාවියේ විත්ති කූඩුව ඇතුලේ ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පුටුවේ ඉඳගෙන හිටපු ප්‍රාදේශීය සභාපතිව මහා දවාලේ දිනුදහක් ඉස්සරහ පිට මරලා දාලා යන තත්වයට මේ වෙනකොට මේ රට පත් කරලා තියෙනවා. ඔබට මතක ඇති ආණ්ඩුව පත්වෙච්ච මුල් දවස්වල ආණ්ඩුවට විරුද්ධව Facebook post එකක් දාපු මාතලේ පැත්තේ කෙනෙකුගේ ගෙදරට පැලවත්තෙන් නියෝජිතයෙක් කියලා තර්ජනය කරපු සිද්ධිය. ඒ වගේම රට පුරා විවිධ තැන්වල ග්‍රාමීය මට්ටමේ සමිති සමාගම් වල රැස්වීම් වල ගොවි සමිති රැස්වීම් වල උද්ඝෝෂණ වගේ තැන්වලට කඩා පැනලා ඒවා කඩා කප්පල් කරලා තර්ජන ගර්ජන කරපු සිදුවීම්. නමුත් මේ වැඩේ දිගටම කරගෙන යන්න බැරි බවත් එහෙම දිගටම කරගෙන ගියොත් ආණ්ඩුවට තියෙන ජනතා අප්‍රසාදයේ වැඩි වෙන බවත් තේරුම් ගත්තු ආණ්ඩුව ඊළඟට කළේ ඒ වැඩ ටික කරන්න පොලිසිය උසාවිය සහ CID එක යොදාගත්තා. ඒකෙන් යම් තාක් දුරකට සමාජය මර්ධනය කරත් විරුද්ධවාදීන් මරා දැමීම වගේ බරපතල දේවල් වලට ඒක යොදා ගන්න ගියොත් අමාරුවේ වැටෙන බව දන්න නිසා ඒ වැඩ ටික කරගන්න පාතාලය ඉත්‍යක් කරගෙන තියෙනවා. පහුගිය අවුරුදු 15ක් 20ක් වගේ කාලයක ඉඳන් ටිකෙන් ටික දුර්වල කරමින් තිබිච්ච පාතාලය පණ ගහලා නැගිට ගන්න අවශ්‍ය පසුබිම මේ ආණ්ඩුවෙන් හදලා දුන්නා. අවියාවිත සහ මත්ද්‍රව්‍ය කන්ටේනර් 323ක් පන්නලා ආණ්ඩුව කළේ පාතාලයට අවශ්‍ය අවියාවිත සහ මත්ද්‍රව්‍ය ගෙන්න ගන්න තිබිච්ච බාධාව ඉවත් කරපු එක. ඒ විදිහට පාතාලයට අවශ්‍ය කරන හුස්ම ටික දීලා විරුද්ධවාදීන් මර්ධනය කරන කොන්ත්‍රාත් එක පාතාලයට බාර දෙනවා. පාතාල කල්ලිත් මේ ලැබිච්ච chance එක උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා. එහෙම ප්‍රයෝජනයට අරගෙන තැන් වල මිනිස්සු මරන්න පටන් ගත්තා. ඒ අතරතුරේ ආණ්ඩුවට වුමනා අයත් ෂේප් එකේ මරලා දැම්මා. වරායෙන් පන්නපු කන්ටේනර් ගැන පැමිණිලි කරපු ඩෑන් පීසාද්වත් ඒකම මරලා දැම්මා. එහෙම මරලා දැම්මට පස්සේ ඒ මරිච්ච මිනිහාගේ චරිතයත් මේ ආණ්ඩුවෙන් ඝාතනය කළා. ඒ පුද්ගලයා පාතාලයට සම්බන්ධයි, කුඩු ජාවාරමට සම්බන්ධයි වගේ බොරු කතා කියලා මරිච්ච මිනිහාගේ චරිතය කැත කරනවා. චරිතය කැත කරන කැත වැඩක් මුන් කරගෙන යනවා. කොහොමත් මුන් ඉස්සරත් එහෙම 88 89 කාලෙත් මිනිස්සු මරලා ඒ මිනිස්සුන්ගේ අවසන් කටයුතු උනත් කරගන්න ඉඩ දුන්නේ නැහැ. ගුණකතන කරන්න දුන්නේ නැහැ. පාංශකූල තියන්න දුන්නේ නැහැ. මිනිහ කරේ ගෙනියන්න දුන්නේ නැහැ. මිනිහ ගෙනියන්න නියෝග දුන්නේ ධනෙස්සෙන් පහළ. ධනෙස්සෙන් උඩට මිනිහ ගන්න තහනම් කරා. මිනිහ ගෙනියනකොට ධනෙස්සෙන් පහළට එන විදිහට ලනු දාලා තමයි මිනි පෙට්ටිය බිම දිගේ ඇදගෙන යන විදිහට තමයි උන් නියෝග දුන්නේ. ඒ තමයි මුන්ගේ තුප්පයි ගතිය. මිනිහටත් ඉඳ ආපාස කරන කාලකන්ණි සක්කිලි జాතියක් මුන් මේ JVP කාර්යෝ. ඒ විතරක් නෙවෙයි ඒ ඝාතන වලට සම්බන්ධ අයව හොයලා නීතිය ක්‍රියාත්මක කරන වෙනුවට කිසි හිරිකිතයක් නැතුව ඒ වගකීම පැහැර හරිනවා. මොනතරම් අපරාධකාරයෙක් වුණත් දෝෂිතයෙක් වුණත් ඒ හැම කෙනෙකුටම ජීවිත ආරක්ෂාව සැලසීම ඕනම ආණ්ඩුවක වගකීමක්. වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් දෙනවා මිසක් තැන් වල මරලා දාන බලන් ඉන්න එක ආණ්ඩුවකට කරන්න අයිතියක් නැහැ. පාතාල නායකයෙක් වෙච්ච මාකන්දුරේ මදුෂ්ව ඩුබායි වල ඉඳලා අල්ලගෙන ආපු වෙලාවේ අනුර දිසානායක පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න මදුෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටිය හැටි අපිට මතකයි. නමුත් මේ JVP කාර්යෝ ඒ වගකීම අමුවේ පැහැරහරිනවා. සමාජය ආරක්ෂා කිරීමේ වගකීම, මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය රැකීමේ වගකීම, මහජන ආරක්ෂාව සැලසීමේ වගකීම මුන් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. රටේ නීතිය වල්වැදෙන්න ඉඩ ඇරලා, කැලෑ නීතිය ව්‍යාප්ත වෙන්න ඉඩ ඇරලා මේ රට අනාරක්ෂිත භූමියක් බවට පත් කරන සැලසුමක් මුන් මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අඩපණ කරලා, නීතිය ක්‍රියාත්මක කරන්න වග කියන පුද්ගලයින් අඩපණ කරලා දාලා, කැලෑ නීතිය ව්‍යාප්ත වෙන්න ඉඩ ඇරලා ටික කාලයක් යනකොට රටේ ඇති වෙන තත්ත්වය මොන වගේද කියලා හිතා ගන්න ඔළුවක් තියෙන ඕන කෙනෙකුට පුළුවන්. එහෙම අරාජික තත්ත්වයක් ඇතුලේ සිද්ධ කරන ඕනම දෙයකින් ආණ්ඩුව ලිස්සලා යනවා. දැනටමත් ආණ්ඩුව කිසිම වගකීමක් බාරගන්නේ නැහැ. හැම දෙයකින්ම ලිස්සලා යනවා. එහෙම වගකීමක් බාර නොගන්න ආණ්ඩුවක්
රටකට මොකටද? ඔබේ බදු මුදල් වලින් ඔබට වග නොකියන, රටට වග නොකියන ආණ්ඩුවක් නඩත්තු කළ යුතුද? ඔබට ආරක්ෂාව සපයන්නේ නැති, ඔබේ දරුවන්ට ආරක්ෂාව සපයන්නේ නැති ආණ්ඩුවක් ඔබේ බදු මුදලින් නඩත්තු කළ යුතුද? අනිත් භයානක කාරණාව තමයි මේ ආණ්ඩුව වෙනත් රටවල් එක්ක අත්සන් කරන ගිවිසුම් ගැන කිසිම තොරතුරක් රටට හෙළි නොකිරීම. කවුරුවත් දන්නේ නැහැ මොන රටවල් එක්ක මොන දේවල් වලට එකඟ වෙලා තියෙනවද කියලා. ඒවා ගැන රටට තොරතුරු සැපීමේ වගකීමත් මේ ආණ්ඩුව පැහැර හරිනවා. ආණ්ඩුවකට එහෙම කරන්න බෑ. නමුත් මේ JVP කාර්යෝ ටික අමුමේ මේවා උල්ලංඝනය කරනවා. අනිත් එක තමයි මුන් එකෙක්වත් Tamanගේ නියම අනන්‍යතාවයෙන් නෙවෙයි සමාජයේ ඉස්සරහා පෙනී ඉන්නේ. මුන් හැමෝම එක්ක Tamanගේ අනන්‍යතාවය සංගවගත්තු එවුන් නැත්නම් අනන්‍යතාවය වෙනස් කරගෙන සමාජයේ පෙනී ඉන්නවා. මේ විදිහට අනන්‍යතාවයක් නැති තක්කඩි රැලක්, අනන්‍යතාවයක් නැති ආණ්ඩුවක් පිටුවාගෙන මේ රටේ රාජ්‍ය බලය අල්ලගත්තට පස්සේ උන්ට ඕනම තක්කඩිකමක්, ඕනම අපරාධයක්, ඕනම පාවාදීමක්, ඕනම තුප්පහයි වැඩක් කරලා ලිස්සලා යන එක උන්ට සුළු දෙයක්. නමුත් ඊට පස්සේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? එක පැත්තකින් උතුරේ දෙමළ බෙදුම් වාදයට ආයෙත් නැගිටින්න අවශ්‍ය පසුබිම හදනවා. තව පැත්තකින් ඉස්ලාම් ත්‍රස්තවාදයට, IS ත්‍රස්තවාදයට නැගිටින්න අවශ්‍ය පසුබිම හදනවා. අනිත් පැත්තෙන් පාතාලයේ ලව්ව රට පුරා මිනිස්සු මරනවා. මෙහෙම ගිහිල්ලා රට තනිකර අමුසොහනක් කරලා ආණ්ඩුව සියලු වගකීම් පැහැර හැරියාම රාජ්‍ය ඉබේම බිඳ වැටෙනවා. රාජ්‍ය බිඳ වැටුනාම ඕනම විදේශ රාජ්‍යයකට, NGO කල්ලියකට, ත්‍රස්තවාදී කල්ලියකට, බෙදුම්වාදී අන්තවාදී කල්ලියකට ඕන විදියට පිණුම් ගහන්න අවශ්‍ය පරිසරය ඉබේම හැදෙනවා. අරාජික භූමියක් විතරක් ඉතුරු වුණාට පස්සේ ඒ භූමියේ තියෙන සම්පත් කොල්ලකන්න බලන් ඉන්න විදේශික රටවල් වලට ඉබ්බ දියේ දැම්මා වගේ තමයි. ඉතින් ආයෙමත් අහන්න තියෙන්නේ මේ විදියට රාජ්‍ය වගකීම් පැහැර හරින, රාජ්‍යයට වග නොකියන, රටට වග නොකියන, සමාජයට වග නොකියන, ජනතාවට වග නොකියන, රටේ ආරක්ෂාවට වග නොකියන ආණ්ඩුවක් ඔබේ බදු මුදලින් නඩත්තු කළ යුතුද?